කොහොමද ඉතින් මගේ ලස්සන යාළුවනේ ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවා ඔයාලට. මේ වීඩියෝ එක ඇඳුමක් මහන්න ආසාවෙන් ඉන්න ඔයාලට. ඉතින් අද මං වීඩියෝ එකෙන් කියා දෙනවා මූලික වශයෙන් ඇඳුමක් මහන්න අවශ්‍ය කරන්නේ මිමිනේ. ඒ මිමි කොහොමද ශරීරයෙන් ලබා ගන්න කියලා. එහෙනම් අපි වීඩියෝට යමු. කොහොමද ඒක කරගන්නේ කියලා බලන්න. ඇඳුමක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය මිමි මොනවද කියලා අපි බලමු. උරහිස මිනුම, කීලි කට මිනුම, පපුව මිනුම, ඉන මිනුම, ඉනට උස, සාය උස, සම්පූර්ණ උස කියන දේවල් වගේම අත දිග, අත වට, කර ගැඹුර, කර පළල, එහෙම නැත්නම් කර වට කියන දේවල් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට ඕන වෙනවා ඩාට් අතර පරතරය. මෙන්න මේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ ඇඳුමක් නිර්මාණය කර ගැනීමට. අපි දැන් මේ මිනුම් ලබා ගන්නා ආකාරය බලමු. ඉස්සරෝම උරහිස මිම්ම තමයි අපි ගන්නෙ. මෙන්න මේ ආකාරයට උරහිස දෙපැත්තේ තියෙන අස්ථි දෙක අල්ලලා බලන්න ඕනේ. අපිට අහු වෙනවා උරහිස අස්ථි දෙකක්. අන්නේ උරහිස අස්ථි දෙක හඳුනාගෙන එම උරහිස අස්ථි දෙකට හරහා යන ආකාරයට තමයි ටේප් එකෙන් මැන ගන්න ඕනේ උරහිස මිම්ම. මෙන්න මේ වගේ උරහිස පහලින් ගන්න එපා. මේ දැන් මේ පෙන්නනා වගේ උරහිස ඉහළින් අරන් තමයි මිනුම ගන්න ඕනේ. ඊළඟට අපි කිහිලි කට මිනුම ලබා ගමු. නැත්නම් ඒකට අත්කට මිනුම කියලාත් කියනවා. මෙන්න මේ ආකාරයට කිහිල්ල හරහා යන පරිදි මේ මිනුම ලබා ගන්න. ඊළඟට අපි පපුව මිනුම පපුව හරහා යන ආකාරයට ලබා ගන්න. වැඩිහිටි කාන්තාවකගේ නම් පපුවේ ඉහළිම තැන හරහා යන ආකාරයට පපුව මිනුම ලබා ගන්න. මේ සියලු මිමි ගැනීමේදී ඇඟේ ප්‍රමාණයටම ලබා ගන්න. ඇඟේ බුරුලටවත් ඇඟෙන් හිරටවත් ලබා ගන්න එපා. ඊළඟට අපි ඉන මිනුම ලබා ගමු. ඉහළ සිට පහළට අත රැගෙන එන විට අපේ ඇඟේ සිහින්ම ස්ථානය තමයි ඉන ලෙස අපි ගන්නෙ. ඇඳුමක් මැසීමේදී ඇඳුම් විලාසිතාවය අනුව ඇඳුමේ ඉන දාන තැන වෙනස් වෙනවා. ඒ නිසා Tamanට අවශ්‍ය ස්ථානයෙන් ඉන මිනුම ලබා ගන්න. අපි දැන් බලමු ඉනට උස ලබා ගන්න ආකාරය. මේ විදිහට කන කෙලින් කර මුලට ටේප් එක තබා ගන්න. එතන සිට අපි ඉන මිනුම ලබාගත් ස්ථානයට ඉනට උස මැන ගන්න. සියලුම සිරස් මිමි කර මුල සිට ලබා ගන්න. දැන් අපි සාය උස මැන ගමු. අපි ඉනට උස ගත් ස්ථානය සිට පහළට අපිට අවශ්‍ය සාය උස මැන ගන්න. දැන් අපි අත දිග මැන ගමු. උරහිස අස්ථියේ සිට පහළට අපට අවශ්‍ය අත දිග මැන ගන්න. දැන් අත දිගගත් ස්ථානයෙන් අත වට ප්‍රමාණය මැන ගන්න. වැලමිටෙන් පහළට සිටිනසේ ඇඳුමකට මිමි ගැනීමේදී අත නමා එම මිම්ම ලබා ගන්න. අපි දැන් බලමු කර ගැඹුර ලබා ගන්න ආකාරය. කර ගැඹුර ගැනීමේදී කර මුල සිට අපිට අවශ්‍ය කර ගැමුණ ලබා ගන්න. කුඩා කෙනෙකුට නම් අඟල් 4ක් වගේ ප්‍රමාණවත්. අපි දැන් බලමු කර පළල නැත්නම් කරවට ප්‍රමාණය ලබා ගන්න ආකාරය. මෙන්න මේ ගෙල ගාව තියෙන පොඩි වලක් වගේ ස්ථානයට තමයි කර වට ප්‍රමාණය මැන ගන්න ඕනේ. ගෙල ඉහළින්වත් ගෙල පහළින්වත් මේ මිනුම ලබා ගන්නේ නැහැ. ඩාට් අතර පරතරය ගැනීමේදී වැඩිහිටි කාන්තාවකගේ නම් පපුවේ ඉහළම ස්ථාන අතර පරතරය ලබා ගන්න.
මේ ලබාගත් මිනුම් ගණනය කරගන්න ආකාරය මම වෙනත් වීඩියෝ එකකින් අරන් එන්නම්.